හායි යාළුවනේ අද අපි කොළඹ නිලුම්කුළුණ එහෙම නැත්නම් කලම්බු ලෝටස් ටවර් එක බලන්නයි යන්නේ. මේ කලම්බු ලෝටස් ටවර් එක ඩොක්ටර් විජේතුංග මහතේ තමයි පිහිටලා තියෙන්නේ. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන මේට පිවිසීම සඳහා ටිකට් වල මිල ගණන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ ටිකට් මිලදී ගන්න ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් තමයි එන්න ඕන. ඒ වගේම මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ උනන්දුව පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ අවුට්ලට් එක ෆුඩ් ස්ටෝල් සහ ගේම් ඒරියා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔබ්සර්වේෂන් ඩෙක් එකයි පික්සල් බූම් එකයි නැරඹීම සඳහා අපි ටිකට් ගත්තා. ඔබ්සර්වේෂන් ඩෙක් එක නැරඹීම සඳහා රුපියල් 500කුත් පික්සල් බූම් එක සඳහා රුපියල් 350කුත් වෙනවා. ඒක ටෝටල් කොස්ට් එක රුපියල් 850ක් වුණා. මුලින්ම අපි ඔබ්සර්වේෂන් ඩෙක් එකට තමයි ආවේ. එතනදී අපිට කොළඹ නගරයේ 360 view එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ කොළඹ නගරයේ සුන්දර 360 view එක බලා ගන්න නම් අනිවාර්යෙන්ම නෙළුම් කුරුණට එන්න වෙනවා. ඇත්තටම මේක සුපිරි අත්දැකීමක්. තවත් විශේෂාංගයක් වන්නේ ඒකේ තියෙන ලිෆ්ට් එක. ඉතින් මේ ලිෆ්ට් එක තමයි දකුණු ආසියාවේ වේගවත්ම ලිෆ්ට් එක. ෆ්ලෝස් 29කට ඇක්සස් තියෙන ලිෆ්ට් එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. නෙළුම් කුරුණේ තවත් විශේෂත්වයක් ගැන අපි කතා කළොත් ඒ තමයි නෙළුම් කුරුණ ලෝකේ උසම කුරුණු අතරින් 19 වෙනි ස්ථානයත් ආසියාවේ 11 වෙනි ස්ථානයත් දකුණු ආසියාවේ පළවෙනි ස්ථානයත් ලබා ගන්නට සමත්ලා. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පික්සල් බූම් නමින් හඳුන්වන ඩිජිටල් ආර්ට් මියුසියම් එකට. එතකොට මේ ඩිජිටල් ආර්ට් මියුසියම් එක සෝන් 6කට බෙදලා තියෙනවා. ඒ අතරින් පළවෙනි සෝන්ස් දෙකේ තියෙන්නේ තියටර් එක්ස්පීරියන්ස් එක. සෝන් 1 එකේ කොළඹ හිස්ටරි එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. එතකොට සෝන් දෙකෙන් කොළඹ විසිට් කරන්න තියෙන ලොකේෂන් ගැන විස්තරයක් කරනවා. ඒක beyond the map නමින් තමයි ඒ සෝන් එක හඳුන්වන්නේ. මේ දැන් ඔයාලට දකින්න ලැබෙන්නේ සෝන් 3 එක. ඒකේ නම තමයි පික්සල් ක්ලයිඩෝ. ඒතර ඔයකේ දින ස්ටිචස් වලින් අපට ආලෝක රට චේන්ජ් කරන්න පුළුවන්. සෝන් 4 එක ෆ්ලටර් ස්කේප් කියලා හඳුන්වනවා. සෝන් 5 එක නියොන් ජංගල් කියලා හඳුන්වනවා. සෝන් 6 එක පික්සල් ෆියුෂන් කියලා හඳුන්වනවා. එතකොට මේ දැන් ඔයාලා දකින්නේ සෝන් 5 නියොන් ජංගල් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලට පුළුවන් පොඩි අය එක්ක ඇවිල්ලා මෙතන අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න. පික්සල් බූම් එක්ස්පීරියන්ස් එකට පස්සේ අපි ආ පොඩි ගේම් එකක් කරලා බලන්න. මේක ස්ටාර්ට් කරන්න කොයින් එකක් ඕන. ඒතකොට කොයින් එක ගන්න රුපියල් 100 නෝට්ටුවක් මැෂින් එකට දාන්න ඕන. ඉතින් අපි රුපියල් 100 නෝට්ටුව දිගින් දිගටම මේ මැෂින් එකට දාලා try කරා. ඒත් පළවෙනි මැෂින් එක අපි රුපියල් 100 නෝට්ටුව ගත්තේම නැහැ. So guys අපි second machine එකකින් try කරා. ඒකෙන් නම් අපිට coin එකක් ලැබුණා. but unfortunately අපි win කරන්න chance එකක් නම් ලැබුණේ නැහැ. ඔයාලා try කරලා බලන්න win කරන්න chance එකක් ලැබෙන්න කියලා මම wish කරන්නම්.
ඉතින් යාළුවනේ අපි අදට සමුගන්නයි යන්නේ. ඔබට සුබ දවසක්. තවත් මේ වගේ සුන්දර අත්දැකීමක් සමග එකතු වෙන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපේ මේ වීඩියෝ එකට like එකක් දාලා share කරන්න. ආදරේ ඔයාලට.